අපි ගාන කියව ගමු. ඍජු කෝණාශ්‍රයක දිග 120කින්ද වැඩි කළහොත් පළල 120කින් අඩු කළහොත් එහි වර්ගඵලය වෙනස් වන්නේ කෙසේද? අපි දැන් මේ ගාන ඉස්සෙල්ලම ගානක් විදිහට ගණිත ක්‍රමය ඇසුරෙන් හදලා බලමු කොහොමද කියලා. ඍජු කෝණාශ්‍රයේ දිග 120කින්වත් වැඩි වෙනවා පළල 120කින් අඩු වෙනවා. එතකොට අපි හිතමු ඍජු කෝණාශ්‍රයේ දිග සෙන්ටිමීටර 100යි කියලා. අපි ඍජු කෝණාශ්‍රයක් අඳිමුකෝ ඉස්සරහලා. දිග 100යි පළල අපි හිතමු 80යි කියලා. එතකොට දැන් මේකේ 120කින් දිග වැඩි වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ අපිට දිග ගන්න පුළුවන් 120ක් විදිහට. එතකොට පළල ගන්නකොට 80ට 120ක් අඩු වෙන්න එපා. එතකොට 100කට 20ක් නම් 80කට කීයද කියලා අපි බලන්න ඕනේ. 0.2කට 0.2 කැපුවම 8 වරක් 2 16යි. 280න් අපි අඩු කරනවා 16ක් අපිට උත්තර එනවා 64යි සෙන්ටිමීටර. දැන් ඍජු කෝණාශ්‍රයේ පළලයි දිගයි පළලයි අපි වෙනස් කරා. දිග 110කින් වැඩි කරාම 100යි නම් කලින් දැන් 120යි. 80යි නම් කලින් පළල දැන් 64යි. 64 ගත්තේ 120ක් නම් 80කට කීයද කියලා අපි ගුණ කරා. ඊට පස්සේ 80න් ඒ ආපු ගාන 16 16 අඩු කරා. එතකොට 64යි. එතකොට දැන් 180 තියෙන කාලේ ඒකේ වර්ගඵලය කීයද කියලා බලමු. අපි වර්ගඵලය හොයන විදිහටම 100 ගුණ කරනවා 80ෙන්. අපිට එනවා 8000ක්. ඊට පස්සේ දැන් අපි ගාව තියෙන්නේ 120යි 64යි මේ තියෙන දිග මේ පළල. මේ දෙක ගුණ කරපුවාම කීයද කියලා බලමු. අපිට එතකොට 120 ගුණ කරනවා 64ෙන් මේ තියෙන දිග 120යි පළල 64යි. එතකොට අපිට පිළිතුරු විදිහට එනවා 7680ක්. දැන් බලමු මේ දෙක අතර වෙනස කීයද කියලා. කලින් අපිට තිබ්බේ 8000යි ඊට පස්සේ අපිට ආවා 7680ක්. මේ දෙක අතර වෙනස තියෙනවා එතකොට 320ක්. දැන් 320ක් වෙනස ආවා කියලා බලන්න කියන්නේ දැන් අපි මේක බලමු. 8000කට 320ක් නම් 100කට කීයක්ද කියලා බලන්න ඕනේ. මේ බිංදුව දෙකට බිංදුව දෙක කැපෙනවා. බිංදුවට බිංදුව කැපෙනවා. 8ට 1යි 32ට 4යි. ඒ කියන්නේ 100ට 4ක වෙනසක් තියෙනවා. දැන් අපි බලමු මේ ගාන අපි කොහොමද කෙටි ක්‍රමය ඔස්සේ හදන්නේ කියලා. අපි ඉස්සෙල්ලම මේකේ වර්ගඵලය අපි හිතමු 100යි කියලා. අපි හිතමු 100යි කියලා. එතකොට 100යි නම් අපි ඊළඟට බලන්න ඕනේ දිග කොච්චරක්ද වැඩි වෙන්නේ 100කට 120ක්. ඒ කියන්නේ 100ට 20ක් එකතු කරනවා. කියන්නේ මෙතන දිග 20කින් වැඩි වෙනවා කියලා තියෙනවානේ. ඊට පස්සේ ඒක ගුණ කරනවා 100කට කීයකින්ද පළල අඩු වෙන්නේ. 100ක් තිබ්බොත් පළල 20කින් අඩු වෙනවා. ඒ කියන්නේ 80යි. මේ ටික සුළු කරපුවම මේ උත්තරේ එන්න ඕනේ. කියන්නේ මේ 100ට 4 උත්තරේ එන්න ඕනේ. අපි බලමු. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. 96ක් එනවා. දැන් 96ක් ආවනම් අපිට කලින් හම්බුණු අපි හිතපු 100ෙන් මේ 96 අඩු කරපුවාම 4යි. 104 විදිහට උත්තරය එනවා.